ආයිබෝවන් හෙළසුව ටීවී සමග එකතු වුණ ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. කණ්ණාඩි ඉස්සරහට ගිහින් නිරා බඩ දිහා බලලා කනගාටු වෙන කෙනෙක්ද ඔබ? මොන දේ කරත් බඩේ මේදය දිය වෙන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්මයි. අද මම ඔබට කියලා දෙන්නේ විද්‍යාත්මකව පවා තහවුරු වුණු දින 7ක් ඇතුළත ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදය දිය කරලා පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන ප්‍රබල ස්වාභාවික පානයක් හදන හැටි ගැන. මේක හරියට අලුත්ම ජිම් එකකට ගියා වගේ ඔබේ ඇඟේ තෙල් දිය කරන්න පටන් ගන්නවා. අපිට මේකට ප්‍රධාන වශයෙන් ඕනෑ කරන්නේ ඉඟුරු කියන්නේ නිකම්ම කුළුබඩුවක් නෙවෙයි. ඒක ඇඟ ඇතුලේ තියෙන විෂ ඉවත් කරලා තෙල් දිය කරන යන්ත්‍රයක් වගේ වැඩ කරන දෙයක් කරන කුළුබඩුවක්. මුලින්ම ඉඟුරු කැබැල්ලක් අරගෙන පොතු හැරලා පොඩි කැබලි වලට කපා ගන්න ඕනේ. දැන් ඒක බ්ලෙන්ඩර් එකකට දාලා වතුර මිලිලීටර් 400ක් විතර එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ඉඟුරු යුෂු ටික හොඳින් පෙරා ගන්න ඕනේ. මේ පානය තවත් බලවත් කරන්න අපි මීට දෙහි යුෂ එකතු කරනවා. ඉඟුරු සහ දෙහි එකතු වුණාම ඒක බඩේ මේදය දිය කරන මැජික් ෆෝමියුලා එකක් බවට පත් වෙනවා. දෙහි මගින් ශරීරයේ තියෙන අපරව්‍ය ඉවත් කරලා ලේ පිරිසුදු කරනවා වගේම දැන් මේ හදාගත්ත යුෂ වීදුරුව බෝතලයකට දාලා ශීතකරණයේ තබා ගන්න පුළුවන්. හැබැයි මේක බොන්න ඕනේ වැදගත්ම වෙලාව තමයි උදෑසන අවදි වූ ගමන් හිස් බඩ. මොකද උදේට මේක බිව්වහම ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා වගේම මුළු දවස පුරාම කැලරි දහනය කරන්න අවශ්‍ය ශක්තිය ශරීරයට ලැබෙනවා. ඔබට මේක සැර වැඩි වගේ දැනෙනවා නම් තව දුරටත් වතුර ස්වල්පයක් එකතු කරලා තනුක කරලා බොන්න පුළුවන්. ඔබ හරියටම දින 7ක් මේක පානය කළොත් ඔබේ බඩේ ප්‍රමාණයේ වෙනසක් ඔබටම දැක ගන්න පුළුවන් වේවි. ඒ වගේම දවස පුරාම ක්‍රියාශීලව ඉන්නත් මේක උදව් වෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ සෞඛ්‍ය රහස් හැමදාමත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ඔබේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.